රුසියාවේ අතිශය ශීතල පළාතක වික්ටෝරියා නමින් තරුණියක් ජීවත් වුණා. දිනක් ඈට අතරමං වී සිටි ඇස් යන්තම් මැරුණු පුංචි කළු පැහැති සත්ව පැටවෙක් හමු වෙනවා. මේ අසරණ සතා දැකපු වික්ටෝරියාට ඔහු ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. මේ නම් කැලේ අතරමං වුණු පූස් පැටියෙක් වෙන්න ඇති කියලා හිතපු ඇය මේ පුංචි සතාව තමන්ගේ නිවසට අරගෙන එනවා. ඇය මේ පැටියාට ලූනා කියලා නම තිබ්බා. වික්ටෝරියා මේ පුංචි පැටියාට තමන්ගේම දරුවෙක්ට වගේ ආදරයෙන් කිරි දීලා බෙහෙත් කරලා හදාගන්න පටන් ගත්තා. නමුත් කාලයත් එක්ක ලූනා ලොකු වෙද්දී වික්ටෝරියාට ලොකු වෙනසක් දැනෙන්න පටන් ගත්තා. මේ සතාගේ කකුල් සාමාන්‍ය පූසෙක්ට වගා හරිම විශාලයි. නියපොතු හරිම තියුණුයි. කටහඬක් ටිකක් රළුයි. ටිකෙන් ටික දවස් ගෙලෙද්දී වික්ටෝරියාට වැටහුණා තමන් මේ ඇකේ තියාගෙන කිරි පොවලා හදාගත්තේ ගෙදර හදන පූසෙක්ව නෙවෙයි කැලෑවේ රජ කරන දරුණුම මාංශ භක්ෂක සතෙක් වන බ්ලැක් පැන්තර් කෙනෙක් බව. මේ වෙද්දි ලූනා මිනිස්සුන්ට හරිම හීලෑ වෙලා හිටපු නිසා වික්ටෝරියා ඇයව අතහැරියේ නැහැ. හැබැයි ප්‍රශ්නය උනේ වික්ටෝරියාගේ ගෙදර හිටපු අනිත් සමාජිකයයි. ඒ තමයි වෙන්සා කියන රොට්වයිලර් වර්ගයේ බලුතඩියා. සාමාන්‍යයෙන් බල්ලයි පූසයි කියන්නේ හතුරෝ. එහෙම එකේ බල්ලයි දිවියයි කියන්නේ පරම හතුරෝ. නමුත් කාටත් අදහා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. කැලේ ඉන්න දරුණුම සතා වුණත් ලූනාට වෙන්සාව දෙනුනේ තමන්ගේම අයියා කෙනෙක් වගේ. වෙන්සාත් ලූනාව තමන්ගේ ආරක්ෂාවේ යටතට ගත්තා. අද වෙද්දි ලූනා කියන්නේ අවුරුදු 10ක් වයස ඇති දැවැන්ත කළු දිවියෙක්. ඇයව දකින ඕනෑම කෙනෙක් බියෙන් ගැහෙද්දී ඇය වික්ටෝරියා සහ වෙන්සා එක්ක හිම කඳු මැද දුව පැන නටමින් හරියට පුංචි පූස් පෙටියෙක් වගේ ජීවත් වෙනවා. ආදරය ලැබුණොත් ඕනෑම දරුණු සතෙක් වුණත් වෙනස් කරන්න පුළුවන් බව ලූනා මුළු ලෝකයටම ඔප්පු කළා.